Hello everyone! Welcome back to my channel. ඉතින් අද මම ඔයාලත් එක්ක share කරගන්න යන්නේ ඔයාලා ගොඩක් දෙනෙක් එක දිගට වගේ request කරපු 10 study tips for O levels කියන වීඩියෝ එක. So let's go to the vlog. So the first study tip is organizing your study table or study space. ඒ කියන්නේ තමන් පාඩම් කරන තැන. ඒ කියන්නේ table එකක් වේවා, ඒ මොකක් හරි space එකක් වේවා, ඔයා එක clean and tidy තියාගන්න ඕනේ. ඒ වගේම තමයි ගොඩක් ලොකු කම්ප්ලෙක්ස් විදියට ස්ටඩි ස්පේස් එක හදාගන්න තිබා. ඔයාට අයි ෆ්‍රෙන්ඩ්ලි කියන්නේ ඇහැට සුදුසු විදිහට ඔයාට පාඩම් කරන හිතන විදිහට හදාගන්න. තව දෙයක් මමත් ඕඩල්ස් කාලේ ගොඩක් ඇඳේ ඉනම් පාඩම් කරා. ඉතින් ඇත්තටම ඒක ප්‍රොඩක්ටිව් නැහැ. මොකද අපිට ඇඳේ ඉනම් පාඩම් කරද්දී අපේ ෆෝකසින් කියන දේ කන්සන්ට්‍රේෂන් ෆෝකස් අඩු වෙනවා. ඉතින් by experience මම මේ කියන්නේ ඒක නිසා ඔයාලා කවදාකවත් ඇඳේ ඉඳලා පාඩම් කරන්න එපා. අනිවාර්යයෙන්ම මේසයක් මොකරි ඕනම ඔයාට ස්ටඩි කරන්න ස්පේස් එකකට ගිහිල්ලා පාඩම් කරන්න. Study tip 2 is creating a to-do list or study planner. ඉතින් to-do list එකක් කියන්නේ මොකද්ද? to-do list එකක් කියන්නේ අද දවස තුල ඔයා කරන්න plan. ඔයා කරන්න ඉන්න දේවල් වල හදන plan එක. ඉතින් ඔයාට හක දාන කොලයක් rough sheet එකක වුණත් මේ දේ හදාගන්න පුළුවන්. ඉතින් මොකක් හරි වැඩක් ඔයා complete කරාට පස්සේ ඒක කපලා දාන්න හරි ඒක tick කරන්න හරි පුළුවන්. As an example, ඔයා හෙට හදන to-do list එකක්. ඒ කියන්නේ ඔයා හෙට plan කරනවා history map marking කරන්න, maths වල මොන හරි summations කරන්න, ඒ වගේ දේවල්. ඉතින් ඒ දේ කරලා ඉවරනාට පස්සේ ඔයා එක tick එකක් දානවා. එහෙම නැත්නම් ඒ දේ කපනවා. ඉතින් at the end of the day කියන්නේ රෑ වෙලා ඔයා ඔක්කොම පාඩම් කරලා ඉවර වෙලා වුණාම ඔයාගේ to-do list එකේ ඔක්කොම tick වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් ඔක්කොම කැපිලා තියෙනවා නම් ඒ කියනවා දවස හරියම ප්‍රොඩක්ටිව්. ඉතින් ඒක නිකන් අර self motivation එකක් විදිහටත් කරන්න පුළුවන්. ඒ වගේම time management වලදීත් මේ to do list කියන දේ වැදගත්. එතකොට ඔයාට කොයි වෙලෙත් හිතෙනවා මට තව වැඩ කරන්න ඉතුරුයි කියලා. So ඒක psychologically බලපාන factor එකක්. Study tip number 3 is making short notes. ඉතින් මම නම් හැම විෂයකටම short notes හදුවේ නැහැ. ඉතින් ඒක නිසා මම ඔයාලට කියන්නෙත් නැහැ අපි විෂයන් 9ටම short notes හදන්න ඕනේ කියලා. දැන් as an example අපි science වගේ subject එකක් ගත්තොත්. දැන් science වල MCQs එහෙම එන්නේ හරිම tricky තැන් වලින්. ඉතින් අපි science වල short note හදන්න ගියොත් අපිට වෙන්නේ අන්න ඒ වගේ tricky තැන් මග ඇරෙනවා. ඒකට MCQs වලින් අපිට score කරන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් ඔය science වගේ subject නම් පුළුවන් තරම් අපි textbooks දැන් textbooks 4ක් තියෙනවානේ. එන්නේ 4 අපි පාඩම් කරන්න ඕනේ. especially ඔය charts එහෙම ගත්තොත් charts වල සමහර තැන් වලින්වත් MCQ වෙනවා. ඉතින් අපි සයන්ස් කියන්නේ සාමාන්‍යයෙන් ඔයසට අපි ලොකු weight එකක් දාන්න ඕන සබ්ජෙක්ට් එකක්. ඉතින් ඒක නිසා සයන්ස් වගේ දේවල් වලට short notes හදන්න එපා. මම short notes හැදුවේ බුද්දිසම්ස් වලටයි සිවික්ස් වලටයි තමයි. මොකද බුද්දිසම් වගේ සබ්ජෙක්ට් එකකට හදන්න කියලා මම රෙකමන්ඩ් කරනවා. මොකද සාමාන්‍යයෙන් ඒකේ ගොඩක් අර important facts වල stories, moral stories ඔය වගේ දේවල් තියෙනවා. ඒකට අපිට exam එක ලඟ වෙලා පාඩම් කරලා දිය වැඩක් නැහැ. ඉතින් අනිවාර්යෙන් හදන්න පුළුවන් subjects ඔය health, civics, බුද්දිසම් වගේ minor subjects තියෙන ලොකු weight එකක් දාන්න ඕන නැති subjects අන්න ඒවට short notes හදන්න. කවදාකවත් science වගේ subjects science history වගේ දේවල් වලට short notes හදන්න එපා. හැබැයි history වලට mind maps හදන්න. ඔය kingdoms වලට එහෙම. So study tip 4 is doing past papers. ඉතින් මම past papers කරේ maths වලටයි සිංහල වලටයි mainly. අනිත් ඒවා කරා MCQ දැන් health civics වගේ නම් ගොඩක් MCQ විතරයි කරේ. මොකද අන්තිම ටිකේ තමයි මම ගොඩක් වැඩ කරන්න පටන් ගත්තේ. ඒකට මට ටයිම් මදි. ඉතින් සිංහල මැත්ස් නම් කාලයක් තිස්සේම කරන් ගියා. මොකද එකක් මැත්ස් වල අපි පේපර් එකේ ස්ට්‍රක්චර් එක. ඒ කියන්නේ දැන් මැත්ස් පේපර් එක වගේ ගත්තොත් හැම අවුරුද්දෙකම එකම විදිහටම ස්ට්‍රක්චර් එක ඇවිල්ලා තියෙනවා. එතකොට අපි පේපර් එකේ ඇල්ගොරිතම් එක ස්ට්‍රක්චර් එක වගේ දේවල් හොඳට දැනගන්න පුළුවන් අපි පාස් පේපර්ස් කරලා. ඒ වගේම දැන් අපි ලෙසන් එකක් ගත්තොත් ඒකෙන් questions එන්න පුළුවන් මොන විදිහට වගේ දේවල්. අනිවාර්යයෙන්ම අපි මැත්ස් පේපර්ස් කරොත් අපිට දැනගන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් ඔයාලත් maths papers කරන්න. සිංහල ගැන කතා කරොත් සිංහල වල ගොඩක් සිංහල literature. දැන් සිංහල literature වගේ subject එකක අනිවාර්යයෙන්ම දැන් අපි විචාර තියෙනවනේ විචාර 3ක් ලියන්න එපා. ඉතින් මම නම් 2016 ඉඳන් 2023 මම exam කරේ 2024 නේ. 2016 ඉඳන් 2023 වෙනකම්ම සාහිත්‍ය papers අරගෙන analyze කරා මොනවද ඇවිල්ලා තියෙන විචාර topics. ඒ වගේම අපිට එන්න පුළුවන් විචාර topics මොනවද? වගේ දේවල් predictions වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඒ දේවල් මතක තියාගන්න past papers ගැන. Study tip number 5 is avoiding distractions.
ඉතින් අපේ ජෙනරේෂන් එකේ අපිට තියෙන ලොකුම ඩිස්ට්‍රැක්ෂන් එක තමයි මෙන්න මේ මොබයිල් ෆෝන් සෝෂල් මීඩියා කියන්නේ. ඉතින් මම කාට හරි දෙන එකම ඇඩ්වයිස් එක තමයි පාඩම් කරන වෙලාවට කවුරුත් අපේ ෆෝන්, ඒ කියන්නේ තමන්ගේ ෆෝන් එක ළඟ තියාගන්න එපා. මොකද නිකන් හරි නොටිෆිකේෂන් එකක් pop up වුණොත් ඒක psychologically mentally ෆෝන් එකේ pop up වෙච්ච message එක බලන් තමයි අපේ concentration එක යන්නේ. එතකොට අර 100% තිබ්බනම් concentration එක 75%ත් අඩු වෙනවා. ඉතින් personally ඉස්සර මමත් තාමත් චුටි මම මේ quality එක අඩු කරනවා, attitude එක අඩු කරනවා. මම දැන් සාමාන්‍යයෙන් මොබයිල් ෆෝන් එක තියාගන්නේ නැහැ මම පාඩම් කරන තැන. මොකද ඕලර්ස් කාලේ එහෙම තියාගත්තට පස්සේ කන්සන්ට්‍රේෂන් එක අඩු වුණා කියලා මට හොඳට තේරෙනවා. ඉතින් ඒ වැරද්ද ඔයාලා කරන්න එපා. කවදාකවත් මොබයිල් ෆෝන්ස් හරි කිසිම ඩිවයිස් එකක් කිසිම දැන් ඔයාලා සමහර අය බුක්ස් කියවන්න ඩික්ට් වෙලා ඇතිනේ. දැන් එක ඩික්ෂන්ස් තියෙනවනේ. එතකොට ඔයාලා බුක්ස් කියවන්න ඩික්ට් වෙලා තියෙනවා නම් ඔයා මොකක් ස්ටෝරි බුක් එකක් ගත්තොත් ඔයාලා ස්ටෝරි බුක් එක කවදාකවත් ඔයා පාඩම් කරන පොත ළඟ තියාගන්න එපා. ඊට පස්සේ ඔයාට ඒක බෝරින් වෙච්ච ගමන් ඔයා කරන්නේ අන්නේ ස්ටෝරි බුක් එකේ එහෙම නැත්නම් මොබයිල් ෆෝන් එක යූස් කරන්න එහෙම නැත්නම් කියවන්න පටන් ගන්නවා. Study tip number 6 is taking breaks. ඉතින් අපි පාඩම් කරද්දී අනිවාර්යයෙන්ම breaks ගන්න ඕනේ. මොකද break කියන දේ ඇත්තටම වටිනවා. මොකද personally මට එහෙම 30 minutes වලට වඩා එක දිගට focus කරන් ඉන්න අමාරුයි. ඉතින් ඒකට හොඳම method එක තමයි Pomodoro technique කියන්නේ. ඒ කියන්නේ අපි විනාඩි 25ක් පාඩම් කරනවා. විනාඩි 5ක් rest කරනවා. ඉතින් මම ඔය දේ try කරන්න ගියා OLS කරන කාලේ. හැබැයි මට නම් ඒ විදිය සෙට් වුණේ නැහැ. මොකද මම විනාඩි 25ක් පාඩම් කරලා break time එක විනාඩි 5ක් කියලා ගියාට කොහොමද මං ආයෙ යන්නේ විනාඩි 20කට විතර පස්සේ. by experience තියෙන අයත් ඇති. ඉතින් ඒ වගේ ඉතින් ඒව ඉදිරිය නෙමෙයි අපිට ඕන නම් විනාඩි 25ක් නැත්තම් ඔයාලට කන්සන්ට්‍රේට් කරන්න පුළුවන් නම් පැයක් වුණත් කමක් නැහැ. එක දිගට පාඩම් කරලා චූටි බ්‍රේක් එකක් ගන්න. ඒ බ්‍රේක් එකේ කවදාකවත් මම අර කිව්ව distractions mobile phones story books ඒ වගේ දේවල් කියවන්න එපා. කියවන්න බලන්න කරන්න එපා. මොකද එතකොට අර තියෙන free time එක ටික ටික extend වෙලා ඔයාගේ studying hours අඩු වෙයි. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම පාඩම් කරද්දී breaks ගන්න. ඉතින් Pomodoro technique එක කියන හොඳ technique එකක්. හැබැයි මට ඒක applicable වුණේ නැහැ. හැබැයි ඔයාලා try කරලා බලන්න. නැත්නම් ඊට වඩා ගොඩක් සරි techniques ඇති. ඕනනම් මම ඒ ගැනත් ටිකක් research කරලා ඔයාලත් එක්ක share කරගන්න. Study tip number 7 is drinking water. ඉතින් මේක නම් ටිකක් health related fact එකක් මම follow කරපු. මොකද අපි දැන් අර පාඩම් කරද්දී concentration focus වෙද්දී dehydration කියන එක විජලනය කියන එක වෙන්න පුළුවන් ගොඩක් probability එකක් තියෙනවා. ඉතින් මම හැම වෙලේම පාඩම් කරද්දී පාඩම් කරන්න පටන් ගද්දී පාඩම් කරන අතරතුරේදී අනිවාර්යයෙන්ම වතුර පිබී තමයි පාඩම් කරන්නේ. මොකද ඒක අර මට හයිඩ්‍රේට් වෙන්න හොඳයි වගේම අපේ මෙන්ටලි බලපානවා කියලා ගොඩක් ડોක්ටර්ස්ලා කියලා තියෙනවා. ඉතින් මම ඒක කරනවා. ඒකයි මම ඔයාලට ඒක ටිප් එකක් විදියට ගෙනාවේ. සෝ අනිවාර්යෙන් ඔයත් ගොඩක් අය කෝෆි බොනවා මම නම් රෑනිදි බලාගෙන මට පාඩම් කරන්න අමාරුයි. ඒක නිසා මට ඒ එක්ස්පීරියන්ස් නැහැ. ලේට් නයිට් ස්ටඩි එක්ස්පීරියන්ස් එක මට නැහැ. උපරිම 11 10 තමයි. ඉතින් ඕල්වර්ස් කාලේ හැබැයි ඉස්සරහට ඒල්වර්ස් වල ඉඳන් ඉන්න වෙයි. තාම නැහැ. සෝ ඒක නිසා අනිවාර්යෙන්ම ඔයාලත් වතුර බොන්න. Study tip number 8 don't rely on model papers. ආදර්ශ පත්‍ර මත යැපෙන්න එපා. ඉතින් ඒක තමයි මම දෙන ලොකුම ඇඩ්වයිස් එක මේ වීඩියෝ එකේ. මොකද පර්සනලි අපි වැරදිච්ච තැනක් ඒක. මොකද අපේ අවුරුදු කියන්නේ 2024 වල ලියපු කෙනෙක් ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න අනිවාර්යෙන් යාළුවා කියයි ගවර්න්මන්ට් එකෙන් හරි ඕන ඉන්ස්ටිටියුට් එකකින් අපිට ලොන්ච් කරපු කිසිම මොඩල් පේපර් එකක් අපේ එක්සෑම් එකට ආවේ නැහැ. ඉතින් අපේ දැන් ඔයාලා ලියන පාරත් ලොන්ච් කරයි මොඩල් පේපර්ස් එතකොට ඒ ඇසෝසියේටඩ් පේපර්ස් කියලා. හැබැයි කවදාවත් ඒ වගේ රිලයි වෙලා යන්න එපා. The best example is ගොඩක් අය කිව්වා 2024 සිංහල පේපර් එකට සැලලිනි සංදේශ එනවා කියලා. ඉතින් අපි ඒව විචාර පාඩම් කරගෙන කවි පාඩම් කරලා විචාර ලියලා ඒ වගේ දේවල් කරලා ගියත් අන්තිමට ආවේ හංස සංදේශය. ඉතින් ඒ වගේ දැන් බුඩිසමුත් එහෙමයි. එක එක වෙනවා කිව්වට කිසිම දෙයක් ඒ වගේ ආවේ නැහැ. ඉතින් ඒක නිසා predictions වලට model papers වලට කවදාවත් රැවටෙන්න එපා. ඒව මත යැපෙන්න එපා. ඒක තමයි මම දෙන ලොකුම advice එක. Study tip number 8 is rewarding yourself. ඉතින් මේක ඇත්තටම මම හිතන්නේ හරිම වටින දෙයක්. මොකද all credit goes to my parents and my family. මොකද මම මොකක් හරි exam එකකින් pass වෙනවා. ඒ කියන්නේ
හයි ස්කෝ කරාම හරි මොකක් හරි පොසිෂන් එකක් හම්බුනම ක්ලාස් එකේ අනිවාර්යෙන්ම they give me gifts. ඉතින් කවුරුත් ඔයාලට gifts දෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් ඔයාටම self love කියන්නේ self care හරි මොකක් හරි වගේ දෙයක් කරන්න. ඒක නෝ reward කරන්න. You just clap for yourself. දැන් අද as an example අපි to do list ගමුකෝ. ඔයා to do list එකේ තියෙන හැම දෙයක්ම කරා නම් you just tell to yourself okay මම අද දවසේ කරන් තියෙන ඔක්කොම වැඩ කරා so I'm success and today is very productive. අන්න ඒ වගේ ඔයා මොකක් හරි ටොෆ් එකකින් හරි කමක් නැහැ. ඔයාව reward කරගන්න. එතකොට ඔයාට සතුටුයි. ඔයා දවසක් ප්‍රඩක්ටිව් විදිහට ගත කරා. ඒ වගේම that you are capable enough to do O levels. Study tip number 9 is getting a good sleep and a rest. ඉතින් ඇත්තටම දැන් අපි A levels කරන්න ආවට පස්සේ තමයි තේරෙන්නේ ඔයල් කියන්නේ ලොකු එක්සෑම් එකක් නෙමෙයි කියලා. ඉතින් අපි ඕල් කාලෙම නිදි මරාගෙන ලොකු ස්ට්‍රෙස් එකක් අරන් පාඩම් කරන්න ගියොත් අපිට A levels වලදී සමහර විට give up කරන්න හිතෙයි. මොකද අපේ එනර්ජි අඩු වෙයි. ඉතින් ඒක නිසා ඔයාලා දැන් ඔයාලට තම මාස 3ක් තියෙනවනේ. හොඳට නිදාගෙන හොඳ රෙස්ට් එක අරගෙන ටයිම් බැලන්ස් කරගෙන පාඩම් වැඩ කරගෙන යන්න. අනිවාර්යයෙන්ම හොඳ නිින්දක් ගන්න. මොකද ඒක සයිකොලොජිකලි ෆිසියොලොජිකලි අනිවාර්යයෙන්ම අපේ හෙල්ත් එකට බලපානවා. ඉතින් මම මේ දේවල් ගොඩක් කියන්නේ මම නම් නිදි මරාගෙන පාඩම් කරේ නෑ කලින් කිව්වා වගේ. මට රෙස්ට් එක ස්ලීප් එක හොඳට ලැබුණා. ඉතින් ඒක නිසා දැන් A levels වලටත් ඒ එනර්ජි එක එහෙමම තියෙනවා. ඉතින් ඒක නිසා හොඳට දැන් මාස 3ක් තිරනවා අදම පාඩම් කරන්න පටන් ගත්තොත් ඕන තරම් වෙලාව තියෙනවා මේ මාස 3ේදී 9 years ගන්න. ඉතින් ෆයිනල් ස්ටඩි ටිප් එක තමයි ටයිම් මැනේජ්මන්ට් කියන්නේ. ඉතින් ටයිම් මැනේජ්මන්ට් ගත්තොත් අපිට ගොඩක් පැති තියෙනවා කතා කරන්න පුළුවන්. එකක් අපේ ස්ටඩින් ටයිම් එක මැනේජ් කරන විදිය. අනිත් එක තමයි අපේ පේපර් ඒ කියන්නේ දැන් අපි එක්සෑම් එකේදී ටයිම් එක මැනේජ් කරන විදිය. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් දැන් අපි ගෙදර පාඩම් කරන විදිය ගත්තොත් අපිට ක්ලාස් යනවා. ගොඩක් අය ක්ලාස් යනවා. එතකොට ඒ ක්ලාස් ෂෙඩියුල්ස් එක්ක අපි පාඩම් කරන වෙලාව හදා ගන්නවා. එතකොට ඒකදී ටයිම් මැනේජ්මන්ට් කියන දේ ගොඩක් වටිනවා. ඒ වගේම එක්සෑම් එකේදී ටයිම් මැනේජ්මන්ට් කියන දේ අපිට හදාගන්න පුළුවන් තරම් පාස් පේපර්ස් ටයිමින් එක කරලා. ඉතින් මම ඔයාලට දෙන ඇඩිෂනල් ටිප් එක තමයි දැන් O levels වලදී ඔයාලා පාස් පේපර්ස් කරලා නැතිනේ. ඔයාලා අනිවාර්යයෙන්ම 2016 ඉඳන් 2022 වෙනකම් පාස් පේපර්ස් කරන්න. දැන් තාම නොවැම්බර්නේ. ඉතින් ජැනුවරි අන්තිම වගේ කරන්න තියාගන්න 2023 පේපර් එකයි 2024 පේපර් එක. මොකද එතකොට ඔයාලට එක්සෑම් වල ලඟ වෙලා ආව එවලුට් කරලා බලන්න පුළුවන් ඔයා කොච්චර දුරට සාර්ථකද කොච්චර දුරට ඔයාලට ස්කෝර් කරන්න පුළුවන්ද කියලා වගේ ලෙවල් එක. ඉතින් දැන් ජැනුවරි මැද වගේ ඔයා ලියන 2023 පේපර්ස් 9ම සෙට් එකම ඊට පස්සේ ඔයාලට ලකුණු වෙනවනේ. ඊතනින් එන වැරදි අඩුපාඩු ටික හදාගෙන ඔය අන්තිමටම ඕල්ස් කියලා හිතාගෙන 2024 පේපර් එක ලියන්න. ඉතින් ඒක තමයි මම දෙන ටිප් එක. මම මේක ෆලෝ කරේ මැත්ස් වලට විතරයි. ඉතින් ඔයාලට පුළුවන් ඒක සබ්ජෙක්ට්ස් 9ටම ෆලෝ කරලා 9 years ගන්න. ඒ වගේම ඔයාලට මොකක් හරි ඕල් රිලේටඩ් ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන් යන්න. මොකද මම ඊළඟට ඔයාලට ගොඩක් ප්‍රශ්න තිබ්බොත් ඕල් රිලේටඩ් Q&A එකක් කරන්න. So thank you everyone for watching my video. Bye bye and have a nice day.